සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා බබාට කෑම YouTube channel එකට. අද හදන්නේ බබාලට ප්‍රධාන වේල් වලට දෙන්න පුළුවන් රස කෑමක්. මේක කඩේ කෑම හැම කන්න ආස බබාලට රසට තියෙයි. තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. මුලින්ම pan එකට තෙල් හෝ බටර් එකතු කරගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ මම මේකට කටු නැති chicken මේ විදියට පොඩි කෑලි වලට කපාගෙන එකතු කර ගන්නවා. chicken එක ලුණු සහ ගම්මිරිස් එකතු කරගෙන ටෙම්පරාදු කරගන්න. chicken ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට එකතු කර ගන්නවා තලාගත්ත සුදු ලුණු ටිකක්. සුදු ලුණු ටිකක් දාලා සුවඳෙන් ටෙම්පරාදු කරගන්න. දැන් ඔයාලට පුළුවන් කැමති එළවලු දාගන්න. මම එකතු කර ගන්නවා කැරට්, පොඩිවට කපාගත්ත මාළු මිරිස් සහ ලීක්ස් ටිකක්. එළවලු ටිකත් පොඩි වෙලාවක් ටෙම්පරාදු කරගන්න. ඒ අතරතුර ඔයාලට පුළුවන් මේකට එකතු කරගන්න පැප්‍රිකා ටිකක්, එහෙමත් නැත්නම් ගම්මිරිස් කුඩු චුට්ටක්, ඔරිගානෝ ටිකක් සහ තක්කාලි ගෙඩියක පියුරි ටිකක්. මේ ටිකත් හොඳට කලවම් කරගන්න. මේ හැම දෙයක්ම හොඳට කලවම් වුණාට පස්සේ අපිට පුළුවන් තඹ ගත්ත පැස්ටා මේ මිශ්‍රණයට එකතු කරගන්න. පැස්ටා ටික මම තඹ ගත්තේ නටන උණු වතුරට තෙල් ටිකකුයි ලුණු ටිකකුයි දාලා ඒකට පැස්ටා ටික දාලා. ඉතින් ඒ විදිහට තඹ ගත්තාම පැස්ටා එකිනෙකට ඇලෙන්නේ නැතුව හොඳට තැම්බෙනවා. පැස්ටා ටික හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ අපිට පුළුවන් ලිප ඕෆ් කරගන්න. ඔන්න ඔය විදිහට හරිම ලේසියෙන් රසවත් පැස්ටා එකක් ඕගලන්ට පුළුවන් බබාගේ ප්‍රධාන වේල් වලට හදලා දෙන්න. මම නම් මේක හදාගත්තේ බබාගේ රාත්‍රී වේලට. ඒ වගේම මේක බබාලගේ ලන්ච් බොක්ස් එකට උනත් හොඳ රෙසිපි එකක්. ඕගලන්ගේ බබාලා හුඟක් ආස වෙයි. මම අද එකතු කරගත්තේ chicken. නමුත් ඔයාලට පුළුවන් මේකට බබා කැමති විදිහේ දේවල් මස් මාළු එකතු කරගන්න. මේ විදිහට හදාගන්න රසම රස පැස්ටා එකක් ඕගලන්ට දෙන්න පුළුවන් වෙන්නේ අවුරුද්දට වැඩි බබාලට විතරයි. අපි අලුත් වීඩියෝ එකකදී ආයෙ දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.